දැන් මගේ වෛද්‍ය ක්‍රමයේදී මම කරන්නේ ඇත්තටම මෙතන ඇත්තටම නාඩි සහ චක්‍ර. ඒ කියන්නේ මිනිසුන්ගේ ඇඟ ඇතුලේ භෞතික වශයෙන් හඳුනා ගන්න බැරි වුණත් අපේ හෙළ වෛද්‍යවරයා අත අල්ලලා නාඩි බලලා හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවනේ. නාඩි අල්ලනවා කියලා අල්ලන්නේ. ඒ නාඩි ක්‍රමය සහ ඒ නාඩි වලින්ම ඒ කියන්නේ නාඩි ගොඩක් එකතු වීමෙන් හට ගන්නා. නාඩි ඒ කියන්නේ ගහක අතු වගේ නාඩි එකතු වෙලා නාඩි කියන්නේ ඇත්තටම මේ මෙතන නාඩියක් කියලා අඳුරගන්න එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. නාඩි කියන්නේ ශක්ති ගමන් ගන්න නාල. මේක ශරීරය ඇතුලේ ක්‍රියාත්මකයි. ඒ කියන්නේ වාතය ගමන් කරන නාල වගේ නාල. මේ ශක්ති ශරීරය කියන එක. හැම දෙයක්ම හරියට බැලුවොත් විද්‍යාත්මකව බැලුවොත් හැම දෙයක්ම ශක්ති විශේෂ. දැන් ඔබතුමා සහ මම ගත්තොත් අපිට අදාළ අපේ දැන් හැම තියෙනවා, ඇට තියෙනවා. ඒව ඔක්කොම පරමාණු වලින් හැදිච්ච ශක්තියින් විශේෂයක්නේ. එතකොට අපේ ඇඟෙත් තියෙනවා මේ වගේ ශක්ති ගමන් කරන නාල. ඒ නාල තමයි නාඩි කියලා හඳුන්වන්නේ. ඒ මුළු ශරීරේ පුරාම මේ නාල පද්ධතිය තියෙනවා. ගණනෙන් කිව්වොත් 72000ක් තියෙනවා. එයින් 144ක් ඊටමත් පැහැදිලි ඒවා තියෙනවා. එයිනුත් 7ක් අති විශේෂ. ඒ කියන්නේ මුළු ශරීරේම පාලනය කරන්න පුළුවන් මට්ටමේ චක්‍ර කියලා අපි හඳුන්වන්නේ. නාඩි එකතු වෙච්ච තැන් ඒ කියන්නේ නාඩි හන්දි චක්‍ර කියලා අපි හඳුන්වනවා. නාඩි වල ගොඩක් අතු එකතු වුණාම දැන් අපි ගහක එකතු වෙලා හන්දියක් හැදෙන්නේ. ගහක අතු එකතු වෙලා හැදෙන හන්දිය එතෙන්දී අපි අන්න ඒ වගේ තැන් වලට කියනවා චක්‍ර කියලා. එතන ප්‍රබලයි. එතකොට ඒ වගේ ප්‍රධාන ඒවා තියෙනවා 144න් අපි විශේෂයෙන් ප්‍රතිකාර කරන්න තෝරගන්න 7ක් තියෙනවා. ඒ 7 අපේ බිම වාඩි වුණාම අපේ කොඳුයට පෙළිය කෙරෝලේ සිට ඉස මුදුන දක්වාම ක්‍රියාත්මකයි. ඒ 7 යම්කිසි ක්‍රමයකින් ඒවයි ශක්තිය පිරුණාම ඒ අදාළ කාර්ය චක්‍ර හරහා ක්‍රියාත්මක වෙන කාර්ය සහ ඒකෙන් පාලනය වෙන ප්‍රදේශ වල තියෙන නිරෝගීකම අඩුවීමත් එක්ක රෝගාබාධ වැඩි වෙන්න පුළුවන්. මේ ප්‍රතිකාර ක්‍රමයේදී කරන්නේ අපි කිසිම කෙනෙක්ගේ ඇඟටවත් අත තියන්නේ නැහැ. නාඩි හඳුනා ගැනීමේ හැකියාව මා සතුයි. එතකොට ශක්තිය පිරිහිලා තියෙන්නේ කොයි චක්‍රයේද කියන එක මට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒවා ආපහු ශක්තිමත් කරන එක. අපි කියමුකෝ අපේ අනාහත චක්‍රය දුර්වල වුණා. ඒ කියන්නේ හෘදය වස්තුවේ තියෙන චක්‍රය. ආශ්‍රිතව තියෙන චක්‍රය. ඒ චක්‍රය දුර්වල වුණාම අපි ඒක ශක්තිමත් කළාම හෘදයාබාධ කියන ඒවායින් බොහෝ දුරට සුවපත් වීමේ ප්‍රවණතාව. ඒ වගේම හෘදය ආශ්‍රිතව තියෙන අසනීප බොහෝමයකට සුවය සැලසෙනවා. ඒ වගේම ඒ අනාහත චක්‍රයේම තමයි අපේ පෙනහළු පාලනය වෙන්නේ. ඒ වගේ පාලනය වෙන කොටස් තියෙනවා එක චක්‍ර වලින්. එතකොට අදුම හතිය වගේ දේවල් අනාහත චක්‍රය ශක්තිමත් කළාම සෑහෙන පාලනය